හායි කොහොමද ඔයාලට හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා හිතනවා. දැන් වෙලාව 4ට විතර ඇති. ඒක හින්දා මං හිතුවා සැලඩ් එකක් හැදුවනම් හොඳයි කියලා. පළතුරුත් ඔක්කොම තියෙන නිසා මුලින්ම අපි මේ පළතුරු ටික ඔක්කොම සුද්ධ කරගන්න ඕනේ. සුද්ධ කරගෙන පිරිසිදු කරගෙනමු. හරි අපි දැන් පළතුරු ටික සුද්ධ කරගෙන ආවා. දැන් මේ ටික අපි චූටි කොටු කපා ගමු. ගණන් ගන්න ළමයි. ගස්ලපු ගෙඩිය නම් ටිකක් තැළුණා. මොකද කඩන්න ගිහිල්ලා ඒක බිමට වැටුණා, අල්ලගන්න බැරි වුණා. ඒකයි දන්නවද අපේ පොඩ්ඩ නම් මේ පළතුරු වෙනම නම් කන්නේ නෑ. කොහොම දුන්නත් මෙහෙම සැලඩ් එකක් හදලා දුන්නහම නම් හරි ආසාවෙන් කනවා. ඒකමයි මම විශේෂයෙන්ම මේක හදන්න හිතුවේ. හරි අපි දැන් මේකට සීනි ටිකකුයි ලුණු ටිකකුයි දාගමු. සීනි නම් වැඩිය දාන්න එපා. මොකද කොහොමත් පළතුරු පැණි රසයිනේ. ඒක නිසා බබා කන්න නැති හින්දා මං සීනි චුට්ටක් දැම්මා. දෙහි ටිකකුත් දාගන්න. දාගෙන හොඳට මික්ස් කරගන්න. හරි අපි දැන් අම්මටයි තාත්තටයි බබාටයි දීලා බලමු යාළගේ රියැක්ෂන් කොහොමද කියලා. ආයෙ අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. බයි බයි.